දැන් මේ ඉන්නේ කාන්තා පණුවියක්. කාන්තා පණුවි. මොන පිරිමි කෙනා දිනවා? හොඳ ඉන්න දින ලස්සනට. මේ බලන්න. අපිට ලැජ්ජයි. හරිද? චි. මරු දේවල් වෙනවා ඇතිනේ. හිතන්නේ ඇතුළට යද්දී තව එකෙක් එනවා. කල්යන්. ඒ ගිහින් ඇතුළේ බලනකොට 4 දිනක් බුහුරු ගහනවා. හරිද? කොහොම හරි වැඩේ වෙනව නම් එච්චරනේ. කාගෙන් හරි. හරිද? විකා උඩට එනවා. මූ එන්නේ හොඳ සෙම ගුලියක දැවටිලා එන්නේ. සිරි. මූ නිකන් ඔහොම එනවා. උඩට මේ හරියට එනකොට අපිට දැනෙන්නේ නැහැ එහෙම. අපිට දැනෙන්නේ පොඩි සෙම ගතියක්. අපි කියලා ගන්න. පොඩ උගුර අපි උගුර පාදනවා. උගුර පාදපුවාම මේ සෙම ටික එනවා මෙතෙන්ට උගුරට. අපි විසි කරනවද? නෑ. අපි විසි කරන්නේ ඒක බලාට. හරි? එහෙමම ගිලිනවා. දැන් ඌ ආයෙම යන්නේ මොන හැවහැලීම සිද්ධ කරනවා. මේවා අහගෙන ඉන්න හරිද? පාඩම පුළුවන් වෙනවා නැතිනම් ඔය සමහර උන්ට දෙන්න පුළුවන් එළියේ ඉන්න සමහර ගොබ්බේ ඔහොම කියන්නේ මුතුගල කතා කියනවා නෙමෙයි කතා නෙමෙයි පාඩම කියන්නේ. හරි? එතකොට ඒක කතාවක් වගේ දැනෙන එක ටැලන්ට් එක. හරිද? මටත් කරන්න දෙපා මේ අත්ත වශයෙන්ම නෙමට එහෙම කියන්න දෙන්නද? එහෙම වැඩක් නැහැ නේ. මොකේ අමාරුවද? එතකොට හරිද? දවල් දන්නේ මොකේ ස්ටෝරිය. දැන් මූ ඉන්නවනේ ආහාර මාර්ගේ. මූ බිත්තර දානවා. දානේව වැටෙන්නේ ඔක්කොම කෑම වලට. කෑම ටික ඕම ඇවිල්ලා හරි මල දර විදිහට එළියට යනවා. එළියට ගිහලා ඕක අපේ උන්ට තියෙන්නේ නැහැනේ කිසි මේ පිළිවෙලක්. හදිසියක එහෙම වුණාම එළිය දානවා. ඒක නිසි තැන්වල වැසිකිලි යන්න ඕන. එතන ඇත්තටම මේ හොඳ නෑ එහෙම නිකන් මේ යන ගමන් දාන්න. හරි? එතකොට තේරෙනවද? ඒක තමයි පණු රෝග වගේ බලද්දි මේ දොස්තරවරු අර ඇස් එහෙම මෙහෙම කරලා බලනවා අර මේ මියුකස් මෙම්බ්‍රේන්ස් රතු පාටද නැත්නම් සුදු පාටද වගේ ඉදිරිම හැම බලනවා. හරි? ඒ මෝඩේ වගේ හිලන පණුවද හොයන්නේ කියලා. පණුව නෙමෙයි හොයන්නේ. අර පාට බලන්න. ඒ වගේ ගොන් කතා අහන්න එපා ඥාන කතාවක් දෙයි මේක හපහප ඉන්නවා. ඔබතුමී මේක කන්න. බල්ලන්ටත් කොකවණු ඉන්නවා. ඉතින් බල්ලෝ කවදාකවත් ටොයිලට් යනවා අපි දැකලා නැහැ. මේ එළිය හැමතැනම මුම් මේව දාලා තියෙද්දි ඔන්න සීන් එක දැන් බිත්තර තියෙනවා මල ද්‍රව්‍ය වල. හරිද? දැන් ඒ උන් ඉන්නේ කොහෙද? එළියේ. දැන් ඔන්න දාලා තියෙන්නේ. වහිනවා. වැස්සට මේක හොඳට දිය වෙලා හොඳ හොද්දක් වගේ ගලාගෙන යන අතරේ අපි යනවා ගම් වතුර බලන්න. ඔන්න අපි කරන ටික. යනකොට අර බිත්තර වලින් එළියට එනවා කීටයෝ. ඇහැට පේන්නේ නැහැ. චූටි පණුවාකාරයෝ. ඌ අපේ ඇඟිලි කරු විනිවිද ඇඟිලි කරු අස්සෙන් රිංගනවා ඇඟට. දියමිටියෝ කනවා කියන්නේ ඒකට. අම්මේ දර දන්නවනම් ඇවිදින්න යන්නේ. තේරුණාද? මේ වහිනකොට වහින වැස්ස මේ පස්සේ තිනවා ඉතින් එහෙම තමයි. අනිත හොඳ මේක කියන්නේ බං දැන් ඔය බැඳපු නැති ලින් තියෙන්නේ. මේක බැඳපු නැති ලින් කියන තේරෙනව නේද? අර බිත්තිය වගේ තියෙන එක. ඒක බැඳලා නැති. දැන් අර වතුර අරගෙන ඇවිල්ලා කෙලින්ම ලිඳේ. ඒකයි ලින් බඳින්න කියලා කියන්නේ. ඒක ලින් බඳින්න පුළුවන් තරම් ලින් බඳින්න. එතකොට මේකයි අපි ඉතින් මේක බොහොම ඉහළින් වර්ණනා කරලා කොඹු කෙලින් දෙන්දිය ඇදලා කියලා අපි
බලනකොට නාලා තියෙන හොඳ නිකන් වෙටි හොද්දක් නාලා තියෙන හැම. ඔය තේරුම් ගන්න. ශ්‍රී ලංකන් එයාලයින්ස් නෑ මේ කොකපන් මෙච්චර කෙට්ටු නෑනේ. එතකොට දැන් මේ කොකපණු වගේ මු ඉන්නේ අපේ ආහාර මාර්ගය ඇතුලේ. රයිට් අපි යනවා නෙමෙට උඩ. රවුම් පණුව. මේගොල්ලෝ ඔයාලා අහලා තියෙනවද කොකපණුවා කියලා නිකන්. හරි තව තියෙනවා තව ඉන්නවා මම හිමිට එන්නම් ඒගොල්ලන්ට හරි. කොකපණුවා මේන් එක්කෙනෙක්. හරිද? මේ බලන්න ඉක්මනට බලන්න. කොකපණුවා මෙන්න කොකපණුවා. පොඩි කෝකාක් වගේ තියෙනවා වගේ. මෙහෙම එකෙක් හරිද? දිග එකෙක් මේක. දෙකින් විතරක් හරිද? මේ ශ්‍රී ලංකන් එයාලයින්ස් නෑ මේ කොකපණුවා. මෙච්චර කෙට්ටු නෑනේ. එතකොට දැන් මේ කොකපණු වගේ මු ඉන්නේ අපේ ආහාර මාර්ගය ඇතුලේ. මු අපේ ආහාර මාර්ගයේ බිත්තියට මේ කොක්කෙන් ඔහොම මේ කරනවා. කියන්නේ මොකක්ද ඒක? සිදුරු කරනවා. කරලා බිත්තියෙන් ලේබනවා. මහතරා එකෙක් මේ හරි. තේරුණාද? ඊට අමතරව සමහර කොකපණු විශේෂයෙන්ම පෝෂණය උරා බොනවා. කියන්නේ අපේ ඇඟේ තියෙන ඒ ආහාර මාර්ගය ඇතුලේ. දැන් හිතන්නකෝ මේ පණු රෝගේ වැඩි වෙන්න එතකොට මුන් ඉන්න චූටි ළමයින්ගේම ලේ මොකද වෙන්නේ? උගේ අඩු වෙනවනේ. තේරුණා? ඒක තමයි පණු රෝග වගේ බලද්දි මේ දොස්තරවරු අර ඇස් එහෙම මෙහෙම කරලා බලනවා අර මේ මියුකස් මෙම්බ්‍රේන්ස් රතු පාටද නැත්නම් සුදු පාටද වගේ. ඉදිරි මහෙන් බලනවා. හරි? ඒ මෝඩේ වගේ හිලන්නේ පණුවද හොයන්නේ කියලා. පණුව නෙමෙයි හොයන්නේ. අර පාට බලන්න. ඒ වගේ ගොන් කතා අහන්න එපා ඥාන කතාවක් දෙයි මේක හපහප ඉන්නවා. ඔබතුමී මේක කන්න. මේ මට කියන්නේ මේත් සතෙක්. සත්තු හැදෙන්නේ ප්‍රධාන කාබනික සංයෝග වලින්. කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන්, ලිපිඩ, න්‍යෂ්ටික අම්ල. මූ අපේ ආහාර මාර්ගය ඇතුලේ ඉන්නේ. අපි ආහාර කියලා ගන්නෙත් මොනවද? කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන්, ලිපිඩ, න්‍යෂ්ටික අම්ලත් ගන්නවනේ. ඔය අපි සෛල විදිහට කනවනේ. දැන් එතකොට අපේ ආහාර මාර්ගය ඇතුලේ නැද්ද එන්සයිම ඔය කියනවා කඩන. තියෙනව නේද? එතකොට මේ පණුවත් හරිනම් කැඩෙන්න එපේ. මං කියන්නේ තේරෙනවද? මේ පණුවත් කැඩිලා ඌත් ජීර්ණ වෙලා ඉතින් ඌත් අපිට ඉතින් ඉබේටම අපිට වාසියක් වෙනවා. නිකන් හිතන්නකෝ මේ වගේ පණුවෙක් අපි කෑවා කියලා. ඒ වගේ වැඩක් නේ ඉතින් දැන් මූ ආහාර මාර්ගය ඇතුලේ ඉන්නේ. හැබැයි එහෙම පණුව මැරෙන්නේ නැහැ. ඇයි? මේ පණුවට තියෙනවා දුඩ උච්චර්මයක්. සිරි. මොකද තියෙන්නේ? දෘඩ උච්චර්මයක්. මේක විනිවිද පසාරු කරගෙන එන්සයිම වලට යන්න බෑ. ඒ හින්දා මුන් නිරුපද්‍රිතව ඉන්නවා. දෘඩ උච්චර්මය. ඔන්න වැඩි. හරිද? දවල් දන්නේ මුගේ ස්ටෝරිය. දැන් මූ ඉන්නවනේ ආහාර මාර්ගේ. මූ බිත්තර දානවා. දානේව වැටෙන්නේ ඔක්කොම කෑම වලට. කෑම ටික ඕම හැවිලා. හරි? මල දර විදිහට එළියට යනවා. එළියට ගිහලා ඕක අපේ උන්ට තියෙන්නේ නැහැනේ කිසි මේ පිළිවෙලක්. හදිසියක එහෙම වුණාම එළිය දානවා. ඒක නිසි තැන්වල වැසිකිලි යන්න ඕන. ඒතර ඇත්තටම මේ හොඳ නෑ එහෙම නිකන් මේ යන ගමන් දාන්න. හරි? එතකොට දැන් මේවා එළිය දැන් අපි නම් මේ කමක් නෑ කිමුකෝ. බල්ලන්ටත් කොකපණුව ඉන්නවා. ඒතර බල්ලෝ කවදාකවත් টয়ලට් යනවා අපි දැකලා නෑනේ. මේ එළිය හැමතැනම මුම් මේවා දාලා තියෙද්දි ඔන්න සීන් එක දැන් බිත්තර තියෙනවා මල ද්‍රව්‍ය වල. හරිද? දැන් ඒ උන් ඉන්නේ කොහෙද? එළියේ. දැන් ඔන්න දාලා තියෙන්නේ. වහිනවා. වැස්සට මේක හොඳට දිය වෙලා හොඳ හොද්දක් වගේ
සාගර සූපේ වගේ දැන් මේක ගලාගෙන යන අතරේ අපි යනවා ගම් වතුර බලන්න. ඔන්න අපි කරන ටික. යනකොට අර බිත්තර වලින් එළියට එනවා කීටයෝ. ඇහැට පේන්නේ නැහැ. චූටි පණුවාකාරයෝ. ඌ අපේ ඇඟිලි කරු විනිවිද ඇඟිලි කරු අස්සෙන් රිංගනවා ඇඟට. දියමිටියෝ කනවා කියන්නේ ඒකට. අම්මේතර දන්නවනම් ඇවිදින්න යන්නේ නැහැ. තේරුණාද? ඇත්ත කතාව ඔය ගම් වතුර කියලා කියන්නේ නිකන් තනිකර ඒ ඉතින් ගණ්ඩම දෙයක් නැහැ. ගම් වතුර ඕනේ නැහැ. ඉතින් සාමාන්‍ය මේ වහිනකොට වහින වැස්ස මේ පස්සේ තිනවත් ඉතින් එහෙම තමයි. අනිත හොඳම එක කියන්න බෑ. දැන් ඔය බැඳපු නැති ලින් තියෙන්නේ. මේක බැඳපු නැති ලින් කියන එක තේරෙනව නේද? අර බිත්තිය වගේ තියෙන එක. ඒක බැඳලා නැති. දැන් අර වතුර ඇරගෙන ඇවිල්ලා කෙලින්ම ලින්දේ. ඒකයි ලින් බඳින්න කියලා කියන්නේ. ඒක ලින් බඳින්න පුළුවන් තරම් ලින් බඳින්න. එතකොට මේකයි අපි ඉතින් මේක බොහොම ඉහළින් වර්ණනා කරලා කොඹු කෙලින් දෙන්දිය ඇදලා කියලා අපි බලනකොට නාලා තියෙන හොඳ නිකන් වෙටි හොද්දක් නාලා තියෙන හැම. ඒක තේරුම් ගන්න. ආගන්නකො සීන් එක. දැන් මෙතනින් මූ රිංගනවා. ඇඟිලි කරුවස්සෙන් රිංගලා කෙලින්ම ඌට හම්බෙන්නේ ශිරා. මොකක්ද හම්බෙන්නේ? දමනිත් නෙමෙයි දමනිය ඇතුලේ තියෙන්නේ. ඌට හම්බෙන්න ඕන දේ තමයි ඌට හම්බෙලා තියෙන්නේ. ඌට හම්බුනේ ශිරා. දැන් මේ ශිරා රුධිරය ගලන්නේ හෘදයේ ඉඳන් අවයව වලටද අවයව වල ඉඳන් හෘදය දිහාටද? දැන් ඒකට කියපු පණුවා ඌ දන්නෙත් නෑ. දැන් ඔන්න ඌ යන උඩට. ඌට ෆ්‍රී ට්‍රාන්ස්පෝර්ට් එකක් හම්බෙනවා. මේක තමයි වෙන්නේ ඈ. ඌ කෙලින්ම එන උඩට. උඩට විල්ල ඔන්න එනවා කොහටද? හෘදයට. ඒ එනකොට කීපවතාවක් මු ලොකු වෙනත් වෙනවා. ලොකු වෙනවා. උඩ ලොකු වෙන්න බැරි හේතුවක් කියන්නේ උච්චර්මය. එහෙනම් උ කරන්නේ උච්චර්මය එහෙමම තියලා රිංගලා එනවා එළියට. ඇවිල්ලා ලොකු වෙලා ආයෙ එකක් හදා ගන්නවා. ඒකට කියනවා හැව හැලීම. කොහොමද හයියෙන් කියන නම? ඒ වචනේම තියෙනවා මේ පොතේ දැන් ඈ. හැව හැලීම සිද්ධ කරනවා. මේවා අහගෙන ඉන්න හරිද? පාඩම පුළුවන් වෙනවා නැතිනම් ඔය සමහර උන්ට දෙන්න පුළුවන්. එළියේ ඉන්න සමහර ගොබ්බේ ඔහොම කියන්නේ මුතුගල කතා කියනවා මේ කතා නෙවෙයි පාඩම කියන්නේ. හරි? එතකොට ඒක කතාවක් වගේ දැනෙන එක ටැලන්ට් එක. හරිද? මටත් කරන්න තිබ්බා මේ අත්ත වශයෙන්ම නෙමට එහෙම කියන්න තිබ්බද? එහෙම වැඩක් නැහැ නේ. මොකේ අමාරුවද? එතකොට ඔන්න දැන් හැවහැලීම කර කර මූ ලොකු වෙනවා. දැන් කොහෙද ඉන්නේ ඌ? හදවතේ ඉන්නේ. හදවතේ ඉන්නේ. ඊට පස්සේ ඌ එහෙම්මම කෙලින්ම යනවා. දැන් බට ඔය දරුවා කියන්න ඕන හෘදයෙන් ඊළඟට කොහාටද පොම්ප කරන්න කියලා. කොහාටද පොම්ප කරන්නේ? පෙනහලුව පුප්පුෂිය දමනින් කොහාටද යන්නේ? පෙනහලුව. අම්මට සරි මූ පෙනහලුවේ දැන්. ඌටත් එපා වෙලා ඇති. ඌ යම පෙනහලුව වලට. ඊට පස්සේ ඔයාලා දැන් මතකද ගර්ත කියලා જાතියක්. ගර්ත වටේට රුධිරය කැරකිනවනේ. ඔය කේශනාලිකාව පසාරු කරගෙන මූ වෙනවා ගර්තයට. අද ඉන්නම බැරි හින්දා වෙන්නේ නැති. රුධිර කල්පනා කරන්නේ ඉතින් මොකද්ද මේ කියන්නේ? ගර්තයට එනවා. හරිද? ගර්තයට ආවම දැන් තියෙන්නේ වායු ගෝලය. හොඳයි. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ ඒක දෙනවා ශ්ලේෂ්මල එහෙම. හොටු සෙම හරි? ඊට පස්සේ ශ්ලේෂ්මල ටික ඉහළට එනවා. දැන් මොකද මේක වෙන්නේ? ටික අර ගර්තවල හිටපු එක උඩට එනවා. මූ එන්නේ හොඳ සෙම ගුලියක දැවටිලා එන්නේ. තර්සිරි. මූ නිකන් ඔහොම එනවා. උඩට මේ හරියට එනකොට අපිට දැනෙන්නේ නැහැ එහෙම. අපිට දැනෙන්නේ පොඩි සෙම ගතියක්. අපි කියලා ගන්න. පොඩ උගුර අපි උගුර පාදනවා. උගුර පාදපුවාම මේ සෙම ටික එනවා මෙතෙන්ට උගුරට. අපි විසි කරනවද? නෑ. අපි විසි කරන්නේ ඒක බලාට. හරි? එහෙමම ගිලිනවා. දැන් ඌ ආයෙම යන්නේ මොන පද්ධතියටද? ආහාර දෙන්න පද්ධතියට. ඌට යන්න ඕන තැනට ඌ ගියා. යන්න ඕන ඌ මාර ගේමක් ඒක. දැක්කද?
ඒ යනකොට මූ හොඳට ලොකු මහත් වෙලා. උඩ තියෙන කෝක්ක ගහන්න විතරයි. අපි හිතන්නේවත් නැහැනේ පුතා මේවා. ඕක තමයි සිද්ධිය. ඕක තමයි සිනාරියෝ එක මේගොල්ලන්ගේ. දැන් තව තියෙනවා ඉන්න. දැන් මේ ඉන්නේ කාන්තා පණුවියක්. කාන්තා පණුවි. මොන පිරිමි කෙනා දිනවා? හොඳ ඉන්න දින ලස්සනට. මේ බලන්න. ආපෝ අපිට ලැජ්ජයි. හරිද? චි. හරි මම උත්තරේ දෙනවා. මම දන්නවා ඔය හිතවල තියෙන දේ මම උත්තරේ දෙනවා. හරි? ඒක පුළුවන්. කොහොමද කරන්නේ? සංසර්ගයේ මොහොතේ මේ ගෑනු පණුවගේ යෝනි මාර්ගයේ ඇතුළට යනවා. මු යනවා ඇතුළට. හරිද? ඇතුළට ගිහලා ඇතුලේ තමයි ශුක්‍රාණු තැන්පත් කරන්නේ. අපිට තියෙනවා මේගොල්ලන්ගේ සංසේචනයේ අභ්‍යන්තරද කියලා. අභ්‍යන්තර කියන්නේ හොඳටම අභ්‍යන්තරයි. ඌ ඇතුලේ මරු දේවල් වෙනවා ඇතිනේ. හිතන්නේ ඇතුළට යද්දී තව එකෙක් එනවා. ඒ ගිහිල්ලා ඇතුළේ බලනකොට 4 දිනක් බුහුරු ගහනවා. හරිද? කොහොම හරි වැඩේ වෙනව නම් එච්චරනේ. කාගෙන් හරි. හරිද? තන මේගොල්ලන්ගේ කතාව. ඊළඟ ඔන්න අපි මේ පණුවේ කපනවා. කැපුවම එන්නේ මෙහෙම රවුම්